මෙයා මොන වේගකින් මේක විද්දත් ඒ විදිද්දි වඳුරා මේ ගහ අත ඇරියොත් මේ මෝඩ වඳුරා ඒ ඒම් කරපු තැනටම කොහේදී හරි මේක වදිනවාම මාර ලස්සන කන්සෙප්ට් එකක්. ඔකට කියන්නේ hunter and the poor monkey problem. ඒ ප්‍රක්ෂිප්ත දන්නවනම් ඌ ගහේ එලිලා ඉන්න. මොකද දන්නවා උන්නේ මෙහෙම යන්නේ. හරි. ඒ ඌ මේක අතෑරියාම අනිවාර්යෙන් වදිනවා කොහෙද කියලා. මේ ගහේ වඳුරෙක් ඉන්නවා. මේ පේනවනේ. මම පොඩ්ඩක් මේ රූපේ ආයෙ පාරක් දාගත්තොත් මේ මිනිහාගේ උස මන් නොසලකා හරිනවා. එහෙනම් වඳුරා ඉන්නේ මෙන්න මෙහෙම තැනක. මෙතනින් තමයි උණ්ඩේ පත්තු වෙන්නේ. උණ්ඩේ හරියට එම් කරන්නේ මෙතෙන්ද. හරිනේ. උණ්ඩේ හරියට මේම් කරන්නේ මෙතෙන්ද. මෙන්න මේ කෝණය මන් තීටා කියලා ගන්නවා. මේ ප්‍රවේගය මන් u කියලා ගන්නවා. හැබැයි අපි දන්නවා ඔහොම මේම් කරාට මෙයා ගිහිල්ලා වදින්නේ මෙන්න මේ වගේ තැනකට. නේ. ඔන්න ඔය තැනකට තමයි මෙයා ගිහිල්ලා වදින්නේ. වඳුරා ඉන්නේ උඩ. හරි ආරම්භයේදී. ඔන්න වඳුරා. ඔන්න වඳුරා. හරි. ප්‍රක්ෂිප්තය යන්නේ O සිට A දක්වා. මේ දුර මම ගත්ත මීටර 10යි කියලා. මෙන්න මේ උස මම ගන්නවා මීටර 3යි කියලා. වඳුරා ඉන්නේ බිම ඉඳන් මීටර 3ක උසකින්. මේක අඳිද්දිම මට පුළුවන් ලියා ගන්න මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මේ තීටා කෝණයෙන්. තීටා කෝණය මට පැත්තකින් දා ගන්න පුළුවන් tan තීටා කියන්නේ මොකද්ද? 3 බෙදීම 10යි. මට කොහේදී හෝ තීටා අවශ්‍ය තැනකදී ඕක අවශ්‍ය වෙයි. මෙයා මොකද ආරම්භයේ ප්‍රොජෙක්ට් කරන ඇන්ගල් එක හරියටම දන්නවනේ. හරියටම මෙයා තනක් බල්ලා තමයි වෙඩි තියන්නේ. ඒතකොට ඔයාට මේ ඇන්ගල් එක ෆික්ස් ඩගයක්. කෝණය නියතයි. හරි. මෙහෙම වෙඩි තියෙනවා. හරි. එහෙනම් මගේ පළවෙනි වැඩේ තමයි මම හොයනවා මෙන්න මේ උණ්ඩය ඔය ඒ ලක්ෂයට යන්න ගතවන කාලය. එහෙනම් උණ්ඩයට මම දානවා O සිට A චලිතයට. දැන් මේ වැඩේම යන්නේ උණ්ඩයට. මේ පැත්තට දානවා S සමානයි UT ධන භාගයක් KT වර්ගය. S කියන එක නා 10යි. ඒ පැත්තට ප්‍රවේගය U cos θ t විතරයි. භාගයක් KT වර්ගයක් නෑනේ. එතන මෙයා වැඩක් නෑ. තිරස් පැත්තට තොරන්න නැති නිසා මෙච්චරයි එන්නේ. දැන් මට එනවා මෙතනින් U cos θ t කියන එක නා 10යි කියලා මං අරන් තියාගන්නවා. ඔන්න එයා ගත්තා. හරි. එයා ගත්තා. ඊළඟට මෙයාට මං දානවා සිරසට සමීකරණයක්. සිරසට සමීකරණයක් දානවා. සිරසට සමීකරණයක් දානවා මේ චලිතේටම. දැන් සිරසට මෙයා යන්න ඕන දුර මෙන්න මේකනේ. ඒක අපි දන්නේ නැහැ. මම මේක නිකන් y වගේ මාක් කරගන්නවා. එහෙනම් මම මූට ඉහළට දානවා උණ්ඩයට s සමානයි ut ධන භාගයක් kt වර්ගය. යන්න ඕන දුර y. ආරම්භක ප්‍රවේගය u sin θ. සමීකරණ දාන ඉහළට ගුරුත්ව ත්වරණයේ පල්ලෙහාට නිසා ඍණ භාගයයි ගුරුත්ව ත්වරණය 10 ගන්නවා මං t වර්ගය. මම මෙතන සුළු කර ගන්නවා y සමානයි u sin θ t. දැන් මට මෙහෙම පුළුවන්. මට පුළුවන් ඕනනම් t ට ආදේශයක් දාන්නත් පුළුවන් උඩින්. t ට දාන්න පුළුවන් නිකන් මෙතනින් මම ගත්තා නම් මෙතනින් t කියලා කියන්නේ 10 බෙදීම u cos θ නේ. ඔන්න ඔහොමයක් ඔන්න මෙතන දැම්ම හැකි 10 බෙදීම u cos θ ඍණ භාගයයි 10යි t වර්ගය කියන්නේ 10 වර්ගයේ බෙදීම u වර්ග cos වර්ග θ. හරිනේ. මම ඔන්න ඔය ආදේශය ගන්නවා. ඒක මම මෙතනින් ලියලා තියාගන්න. මෙතනින් මම t ව ගත්තා 10 බෙදීම u cos θ කියලා. හරිනේ. දැන් මං යනවා සුළු කරගන්නම් මේක පොඩ්ඩක්. මට එනවා y කියන්නේ
u to u මෙතන කැපෙනවා. sin බෙදීම cos කියන්නේ tan θ. tan θ වතාවක් 10. එතන 10 දෙකෙන් බෙදෙනවා. මෙතන ඇතන 10 වරක් 10 100යි 100 වරක් 10 1000යි. 1000 බෙදීම දෙක 500යි. 500 බෙදීම u වර්ග cos වර්ග θ. සුළු කරනවා පොඩ්ඩක්. tan θ මම දන්නවා 3 බෙදීම 10යි. ඔයාලට තේරෙනවා 3 බෙදීම 10 දැම්මම 10ට 10 කැපෙනවා. 3 ඍණ 500යි u වර්ග cos වර්ග θ. මෙන්න දෙවෙනි සමීකරණය. මම y හොයාගත්තා. හරි? දැන් මම මෙහෙම වැඩකට යනවා. දැන් මට අවශ්‍ය ඇත්තටම දැන් මේ t කියලා කියන්නේ මෙතන මේ t කියලා කියන්නේ මේ උණ්ඩේ මෙතෙන් දෙන්න ගතවන කාලය. මට හොයාගන්න පුළුවන් නම් ඒ කාලය ඇතුළත මෙයා පල්ලෙහාට යන දුර සමීකරණයක් දාලා ඒ දුර ඇසුරෙන් මට ගන්න පුළුවන් මෙයා ඒ වෙලාවේ ඉන්න උස. ඒ උසත් මේ y අගේම ආවොත් මේකම ආවොත් මට කියන්න පුළුවන් මේ මොහොතේ දෙන්නම ඉන්නේ එකම තැන. මේ t කාලය ගත වෙන විට දෙන්නම ඉන්නේ එකම තැන කියලා මට තර්කයක් ගේන්න පුළුවන්. අපි ඒක කරලා බලමු. මම ගන්නවා ඉහත t කාලය තුල වඳුරා චලිත වන දුර. හරිනේ මේ ඉහත කියපු t කාලය තුල ඉහත t කාලය කියලා කියන්නේ මේ උණ්ඩේ මෙතෙන් යන්න ගත වන කාලය. ඒ කාලය තුල වඳුරා කොච්චරක් චලිත වෙනවද මම පල්ලෙහාට දානවා. වඳුරට දැන් වඳුරට කොහොමද දාන්නේ s සමානයි ut දන්න භාගයක් kt වර්ගය. සුළු කරනවා මම s හොදන්නේ නැහැ s හොයා ගන්න ඕනේ. s ට මට දාන්න පුළුවන් මෙහෙම මේ. මෙතන මට s ට දාන්න පුළුවන් 3 ඍණ y කියලා නේ. මම මොකද මෙයා y කියලා ගත්තනේ. එහෙනම් මෙතන දානවා 3 ඍණ y කියලා. මෙයා පහළට යන දුර 3 ඍණ y සමානයි ආරම්භක ප්‍රවේගයක් නැහැ. සිරස් චලිතයේදී වඳුරා නිශ්චලතාවයෙන් පටන් ගන්නෙ. ධන භාගයයි 10යි කාලය මම ගත්තා 10 බෙදීම u cos θ. දැන් මට එනවා 3 ඍණ y සමානයි 10 වරක් මේකේ වර්ගය නේ. මේකේ වර්ගය. සෝරි ඊතර උඩත් මේ වර්ගය මම ගත්තානේ හරියට ප්‍රශ්නයක් නෑ. අරගෙන 10 වරක් 10 100යි 100 වරක් 10 1000යි 1000 බෙදීම දෙක 500යි u වර්ග cos වර්ග θ. හරි? දැන් මම මෙහෙම කරනවා. දැන් මම මෙතන ඇත්තටම 3 ඍණ y කියලා ගත්තොත් ඒක එච්චර හරි නෑ. මොකද ඒකෙන් මම කෙලින්ම ගන්නවනේ මෙයා මෙතෙන්ද චලිත වුණා කියලාම. හරි? මෙයා වුණා කියලා ගන්නවනේ. මම මේ අවස්ථාවේදී වඳුරා පහළට යන දුර කියලා නිකන් s ගන්නවා. ඔන්න s ආවා මෙහෙම. හරිනේ? s ආවා මෙහෙම. දැන් මම කියනවා මේ වන විට පොළොව මට්ටමේ සිට වඳුරාට ඇති උස. පොළොව මට්ටමේ සිට වඳුරාට ඇති උස. හරි? මේ තුනනවයි කතාව අතහැරලම දාන්නවා. පොළොව මට්ටමේ සිට වඳුරාට ඇති උස දැන් කලින් වඳුරා 3ක් උඩ හිටියේ මම මේක නිකන් සමානයි කියලා ගන්න 3ක් උඩ හිටියේ දැන් මෙච්චරක් පල්ලෙහාට ආවනේ මේ පල්ලෙහාට ආව ප්‍රමාණය එහෙනම් 3න් මේක අඩු වෙන්න එපා 500 ඍණ 500 බෙදීම u වර්ග cos වර්ග θ මෙන්න මේ වෙලාවේ වඳුරා ඉන්න උස හරි මෙන්න මෙයාට මම 3 කියනවා හැබැයි මට පේනවා මේ වෙලාවේදී උණ්ඩේ ඉන්න උසත් ඕකමයි මේ වෙලාවේදී උණ්ඩේ ඉන්න තැනත් මේකමයි උණ්ඩේ ඉන්න තැනට පොළොව මට්ටමේ සිට උස මේ වෙලාවේ වඳුරා ඉන්න තැනට පොළොව මට්ටමේ ඉඳන් උසත් ඕකමයි ඒ කියන්නේ දෙන්නම ඉන්නේ එකම තැන ඒ කියන්නේ මේ උණ්ඩේ වඳුරාට වදිනවා එකගයිද මාත් එක්ක ඒ කියන්නේ මෙයා මොන ප්‍රවේගයෙන් විසික් කරත් මෙයා මොන වේගකින් මේක විද්දත් ඒ විදිද්දිම වඳුරා මේ ගහ අත ඇරියොත් මේ මෝඩ වඳුරා හරි මෙයා වෙඩි තියද්දිම වඳුරා මේ ගහ අත ඇරියොත් ඒ ඒම් කරපු තැනටම කොහේදී හරි මේක වදිනවාමයි මරු කතාවක් මේක
මොන ප්‍රවේගින් විද්දත් වඳුර ඒ විදිද්දි වඳුර මේක අතෑරියොත් අනිවාර්යෙන් කොහේ හරි මේ තැනකදී මේ උණ්ඩේ ඇවිල්ලා වදිනවම තමයි. අඩුම ගානේ බිමට ආවට පස්සේ හරි වදිනවා. ආපු තැනම ආව වෙලාවෙ. මාර ලස්සන concept එකක්. ඔකට කියන්නේ hunter and the poor monkey problem. කියන්නේ වඳුර මෝඩයි. සද්ද හැදීම වඳුර ගහ අතන්නේ. ඌ ගහේ එල්ලලා හිටියනම් වදින්නේ නැහැ. ඌ ප්‍රක්ෂිත දන්නවනම් ඌ ගහේ එලිලා ඉන්න. මොකද දන්නවා උණ්ඩේ මෙහෙම යන්නේ. හරි? හැබැයි ඌ මේක අතෑරියාම අනිවාර්යෙන් වදිනවා කොහෙද කියලා. මාර ලස්සන කතාවක්.